Hello, good morning. අද කරන පළවෙනි වීඩියෝ එක මේ අපි යන පොඩි ගමනක් අද බලමු කොහෙද යන්නේ කියලා අපිත් එක්ක ඉන්න අපේ එතනින් බාසුවා ඉන්නවා ඊට පස්සේ අපේ රයින් කොල්ලා අපේ දිල්ජාලා ඉන්නවා තාම අපි විතරයි ඉන්නේ අපි යනවා දැන් අපේ යාළුවෝ ටික ගන්න දැන් ඉන්නේ හෙට්ටිකොළ යාළුවෝ තරම් බලමු කොහෙද යන්නේ කියලා අපේ යාළුවෙක් නාක ගන්න නැවතුවා යාළුවා එනවා hello good morning සාදරයෙන් පිළිගන්නවා Jamal kayye nagitte Jamal kayye අපේ කොල්ලෙක් කියලා නම් අපි විනාඩි 40ක් හිටියා මේ මෙතන වෙලා දැනුයි එන්න විනාඩි 40ක් පරක් වෙලා නගින්න දැන් යන්න අපේ යාළුවා ගෙදරට අපි ගිහිල්ලා ඊටු කට්ටියෙන් අරන් යන්න අපි ආවා දැන් අපේ යාළුවා ගෙදරට කට්ටිය ඉන්නවා අතර සෙට් එකේ ඉන්නවා අපි යද්දි බලමු කට්ටිය කොහොමද කියලා අපි මේ බඩු බටවන ගමන් ඉන්න දැන් යන්න වෙන්න දිගා ඊට පස්සේ අපි නැක්කා නාරු ගයියා මේ මල්ලි ඉන්න බඩු පේනවා පේනවා badu nෑනේ ඊට පස්සේ අපි ඉස්සරේ ඉන්නවා අයිබෝන් මේ අපිත් එක්ක අපි චමල් ගා ඉන්නවා ඊට පස්සේ යනකේ බලන්න ආයි කිය ජය වේවා අයිසෝෙන් ගිහලා එන්නම් ඉන්න සෙට් එකක ඉන්නවා තව නමල් පුතා එන්න මේ ඉන්නවා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ගිහින් බලමු ඉන්නේ බලමු මොනවද ගන්න කියලා. මුගේ වැඩේ ෆෝන් එක බොන එක. ගෙදරින් ආපු වෙලේ ඉඳන් නැද්ද කියන්නේ? සාක්ෂි දෙන්න. ගෙදරින් ආපු වෙලේ ඉඳන් ෆෝන් එක බන. මේ තමයි මේ මොකද උට කියන්නේ? දෝනිලා හතර වටේ දෝනිලා. කමන්නේ මේ ඒක තමයි ඉතින් කොල්ලෝනේ. සෙට් එකේ ඉන්නවා. මේ අපේ නඩේ උරා. මොනවද ගන්නේ? Pepsi ගවුනේම හැබැයි කීරිසෝ Pepsi නෑ මම දන්නේ. ස්ප්‍රයිට් එකක් ගත්තා. ස්ප්‍රයිට් එක. ස්ප්‍රයිට් පානේනේ. ස්ප්‍රයිට් එකක් ගත්තා. පෙට්‍රෝලිය ඕනේ නෑනේ. ඒක ඕනේ මම අරන් ආවේ නැද්ද? මෙයාට දුන්නා. ඊට ආයෙ ගත්තා. සෝඩා ඕනේ ඒ නවල ඕනේ. ඈ? ඕනේ නෑනේ. තාම සෝඩියා අපේ කරත් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න කරත් ඩ්‍රයිවර්. හලෝ මුට ආපු දෙවිලා ඉන්න කන බණේ ෆෝන් එක බිල්ල එච්චර බර්ගර් බණු යන මන දින හැම එකම පෙන්නනවා වේදන ඩෝන්ට් ආ ගරි යම ගනින් ගිලා උඩ තින් සුගර් ග්‍රේස් ගන්න බා මේ වෙනව ගරි ආ බ්ලැක් ෆොරස්ට් දෙදිනවා යෝ මේ කොමඩු ගෙඩිය බර කියලා වටිනා මොනවද ඕන මේකේ බර හරියට කියලා කොමඩු ගෙඩිය බර හරියට කිව්වොත් එහෙම ටීවී එකක් දිනා ගන්න පුළුවන් දොර දෙකේ ඉස්රෝ ඒ ගානේ දොර දෙකේ ටීවී නෑ බා දොර දෙකේ ෆ්‍රිජ් දොර දෙකේ ෆ්‍රිජ් එක බඩු ගත්තා දැන් යන්නේ එල්ලා යනවා වෙන්න බම්ම මොනවද ගත්තේ කියන්නේ මල්ල කරේ දැන් යන්නේ සෙට් එක බලමු මේ තව බඩුවක් ගන්න දිනා ඉස්සරහ පොඩි කඩේකින් මොකෙන් හරි ගන්න ඕනයි කල වැඩි බලමු ඉස්සරහ මොන හරි ගමු මාර කේස් එක වහින්නයි යන්නේ නඩේ කුරා ඉන්නවා නඩේ කුරා උයාගෙන කනවා වියස්සත් ඒක කට්ටිය නවාල වැහි කලුව ඔන්න වැහි කලුව හරිම ලස්සනයි අහස නිකන් කළු නෙමෙයි කනික මොකද්ද පාටක් කියලා තියෙන්නේ කමන්නේ ඒ කොල්ල එළවනවා මචං ඔය වැහි කරනවා එවරස්ට් බං බලන්න මේ එවරස්ට් මේ වැහි කලුවක් නෙමෙයි මේක එවරස්ට් කන්ද වැහි කලුවක් නෙමෙයි අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා මොනවා වේද කියලා බලමු ගයිස් අපි ක්ලබ් එකේ ලයිට් ඔන් කරනවා දැන් මේ වහිනවා දැන් කරන්න යන්න බලමු රෑ වෙද්දි පායයි කියලා හිතනවා මේ මූණ දෙක වෙලා ඉන්නේ බයික් කලින් නැදේ බයික් කලාව නම් සැපයි නේද මොකද කියන්න තියෙන්නේ පහරා නිකන් බයික් කලාව නම් ආතල නාලා බේරිලා
බයික් කරලා මොකද වෙන්නේ? දීලා මැරෙනවා. කෙලිම බයික් කරනවා නම් කියලා දැන් කෙලිම ඔන්න ඉස්සරහ දාත් වහිනවා. අපි මේ ප්ලේස් එකට ආවා ප්ලේස් එකට ආවට වැඩේ කියන්නේ වහිනවා. ඇලෙන්න වහිනවා. දැන් මේ රෙස්ටොරන්ට් එක අසරින් ගා ඉන්නවා. මේ කැම්පින් කරන්න යන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ. බලමු මොන වෙයිද කියලා කියන්න බෑ මේ. හොඳට වහිනවා මේ. එතන අයින් ඉන්නේ අර. බේස් එක මෙතන ඉන්නේ. බෑවෙද්දි බෑවුවොත් නම් හරි මේ කන්නත් නෑ බඩින්. බලමු මොකද වෙන්නේ කියලා. බෑවෙද්දි පායයි කියලා හිතනවා. බෑවුව නැත්තම් ඉතින් මේ ඉන්න වෙනවා නිකන්. බලමු. වහිනවා කරන්න දෙන්නේ නැහැ මේ වෙන ප්ලේස් එක. ලස්සනයි මේ. සෙට් එකම ඉන්නවා. වැහලා තියෙන චොරේලා. ඒතකොට අපි අද ඉන්නේ අතන තියෙනවා මොකද්ද මේ කබාන එක නේද? මේ විදුලි කොට නෝ මේ කබාන එකක් තියෙනවා මාත් දැක්කා. වෙවුල්ලා කියන්නේ බයිව. ලස්සනයි ප්ලේස් එක නා. කරන්න දෙන්නේ කැම්පින් එකට යන්න හම්බෙන්නේ නැහැ ඉතින්. මේක තමයි ප්ලේස් එක. අපි රෑ බාබකියු පාරක් දාලා පොඩි ආදලක් දාමු. බලමු. ඉස්සරහට වෙන දේවල් බලමු අපිට දැන්. ඉතින් අයියා කෙනෙක් කන්න ගෙන්න කියලා ගියා අපිට. දවල්ට කන්න. දවල්ට කෑමක් කාලා ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. මේක තමයි අද අපි ඉන්නේ මෙතන ප්ලේස් එක. රැඩ් ඉන්න තියෙන්නේ අපි බලමු පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා. මේ ඔටේ අතන පූල් එකක් තියෙන එක පස්සේ වෙනන්න. එතන ඉන්න අපේ කොල්ලෝ ටිකක් ඉතින් ඉන්න. එතන ටීවී එකක් තියෙනවා. මේක ලොබි ඒරියා එක. ජනකයි හයි. හයි. වැඩ. හයි. නවල ඉන්න මෙතන. මෙතන රූම් එකක් තියෙනවා. මෙතන ඊට පස්සේ අපේ රූම් එක රූම් එක එනම් තුනක් තියෙනවා ඩබල් එකක් තියෙනවා සිංගල් එනම් දෙකක් තියෙනවා ඒ සිංගල් විතර තියෙනවා තවත් අත්තේ බලමු ෂූ කරලා ඉතින් වොෂ්රූම් එක ඔගලන්ට බිලිවලට තියෙනවා කොහොමද තියෙනවා එතන තියෙනවා එකක් තුන්න මම හයි හොට්ටුවට තියෙනවා හොට්ටුවට තියෙනවා ඔක තමයි නැත්තේ ලක් නෑ ඊට පස්සේ අපි යන් ආය එළියට එළියට යන් අපි පූල් එක පැත්ත බලන්න මේ එතන එළිය මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා පූල් එකක්. ලොකු පූල් එකක් නෙමෙයි පොඩි පූල් එකක් තියෙන්නේ. එතන තමයි පූල් එක. බේබි පූල් එකක් තියෙනවා. ඒ නිකන් අර ජගුසි එකයි. එතන ෆොටෝ ගන්න පුළුවන් අපිට. තව වටේ යහරි කබාන තියෙනවා. පේන්නේ මෙතනට. ලස්සනයි ප්ලේස් එක නා. එහෙම තමයි මෙතන උන්න ඉන්න පුළුවන් බෝට් එක උඩත් කෑම ගන්න හරි මොනවද හරි එහෙනම් රැට හම්බෙමු අපි කාලා බලමු කන්න මොනවද තියෙන්නේ කියලා දවල්ට කාලා මේ ගස්වල නම් ඉඳන් ගහලා තියෙනවා මලිත් මොකක්ද තියෙන්නේ මලිත්තන් මේ ගහ තමයි ප්ලේස් එක බලමු කන්නේලාට හැමෝම බලමු මොනවද කන්න දෙන්නේ කියලා අපි දැන් දවල්ට කන්න තමයි බලමු අපි කන්න මොනවද තියෙන්නේ ඊට කට්ටිය කනවා ආයි එකම කනවා මොනවද තියෙනවද මාළු ඩෙවල්ද මොන ඩෙවල් තියෙන්නේ
වටමෝජු තියෙනවා, මාළු තියෙනවා, තක්කලි සලාද් තියෙනවා, පරිප්පු තියෙනවා, කැමොඩක් තියෙනවා. කේ බලමු කොහොමද කියලා. ආයි ඉතින් අපි පොඩ්ඩක් සැපේ හිටියා කට්ටිය කාමරේට එලා. දැන් මේ සෙට් එක ගන්න ආනවා, සෙට් එක ගන්නාලා ඇවිල්ලා දැන් ඉන්න. උඹ තාම නැවේ නෑනේ. ඌ ඩාලා නෑ උගන්දේ. හරි. කට්ටිය දැන් කොෆි බොන්න යන්නේ අපි. අපිට හම්බුණා කොෆිස්. ස්පොන්සර්ඩ් බයි තාරුක. කොෆි යාළුවා. බොමු කොෆි. මං ගන්න ගිහපු කෝප් උඹලා හරියට වගේ. කො ලොකු මේක මට. අනේ මේක ලොකුයි මේ පැත්තේ. ඔක්කොම එකමයි. ඔක්කොම එක ගාන ලොකු කෝප්පේ හොයනවා. කවන්නේ. ලොකු කෝප්පේ අරන් තියෙන්නේ. කවන්නේ. නානිකාව පෙන්න බලු. කොෆි එකක් බීලා අපි ඊළඟට නාලා අපි තාම නෑ වෙන්නේ. අපි නාලා අපි යන ඊට පස්සේ බාබකියු පාරක් දාන්න. බලමු. මොකද වෙන්නේ කියලා. අපි නාලා දැන් එළියට ආවා මේ. අපි යන්නේ බාබකියු එක දාන්න. බාබකියු එක දාන්න තමයි අයියා ඇවිල්ලා නෑ මේ. මේ කොල්ලෝ ටික පළතුරු කපනවා. මට සිරි. කොල්ලෝ ටික වැඩ. බලමු ගිහිල්ලා. ලයික් නම් පොඩ්ඩක් කරලා පේනවා. බලමු. ආ සුපරි ප්ලේස් එක තියෙන්නේ අද. ඒක තමයි අපේ ප්ලේස් එක. එතන පළතුරු කපනවා. මොනවද තියෙන්නේ? කොමඩු. අර ගත්ත කොමඩු කිරි නේද මේ? මොකක්ද කිව්වේ? දොර දෙකේ පිජ්ජක් දෙනවා කිව්වනේ. රතු පාටයි කිව්වා. මේක ගානට. මම කිව්වේ බං. ඊට පස්සේ අත කැපුවත් මේකේ පාට. මේවා දෙක තියෙනවා. ගස් ලැබු. සෙට් එක. මේක ලංකාව බං. සුම්මයියා. කට්ටිය නාලා ඉන්නේ චිල් එකේ. ප්ලේස් එක. මේ රෑට ලස්සනයි ඉතිරාට මේ. රෑට ප්ලේස් එක ලස්සනයි මේ. එනවා නම් එන්න කට්ටිය මෙතන. පැකේජ් වල ගණන් අපි අහලා දාන්න. මේ පැත්ත. මේ එළිය මුහුද පැත්ත. මුහුද නෙමෙයි මොකද්ද මේක බං? ගඟක් නේද? ඔය මේ කලාවේ කෑල්ල. කලාවේ කෑල්ලක්. කලාවේ අතුය. අර අතන ලයිට් එකක් පේනවා නේද? ඔතනින් තමයි මේ යන්න තියෙන්නේ. අපේ මේ කැම්පින් පොයින්ට් එකට අපි හෙට උදේ යනවා. හෙට උදේ වැස්සේ නැත්තම් බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරනවා කියලා කිව්වා. බලමු. එහෙම නැත්නම් උදේ යන්න පුළුවන් එතනට. මේ අන්නසි ගෙඩියකුත් මේ කොමඩු ගෙඩිය. කොමඩු ගෙඩිය කපලා. අන්නසි ගෙඩිය. මේ දොර දෙකේ ෆ්‍රිජ් එකක් දෙනවලු. නිදාගන්න හදන්නේ පාන්දර 2යි වෙලාව කට්ටිය කාලා. දැන් 2යි එතන 1යි. හරි ආන්ගේ කතන ඉන්නවා. එතන දෙන්නයි. මේ හෙටෝ දෙන්න හැමෝම බලමු මේ හෙටෝ දෙයන් අපි කැම්ප් සයිට් එකට ගිහිල්ලා අතර වීඩියෝ බලමු. එහෙනම් good night. හරි good morning. ඉතින් අද දෙවනි දවසේ අපි මේ උදේ නැගිට කට්ටිය බලමු. දැන් ඊළඟට උදේ කන්න අපි මේ කැම්පින් සයිට් එක පැත්තට යනවා කියලා තමයි ඉන්නේ. අද නම් වහින්නේ නැහැ. ලස්සනයි අද. අපි ඇවිල්ලා ඉන්නේ දැන් මේ බෝට් රයිඩ් එක යන තැන දැන් යන්න තමයි යන්නේ. අපේ කැම්පින් ප්ලේස් එකට ගිහිල්ලා උදේ කෑම ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ තන ප්ලේස් එක ජෙට් ස්කි වදිනවා හරි කට්ටිය. කෑමත් උස්සගෙන අපේ සෙට් එක යන්න යන්නේ බෝට් රයිඩ් එක. අපි ගිහින් බලමු ප්ලේස් එක මොන වගේද කියලා. ලස්සන තියෙයි කියලා හිතන රයිඩ් එක බලමු. අපි යන්නේ මෙන් ඉන්න සෙට් එක මම ඉස්සරහින් ඉන්නේ. බලමු අපි ගිහිල්ලා කොහොමද රයිඩ් එක කියලා. සෙට් එකෙම ඉන්නවා අපේ ඉන්නවා 9 දෙනයි අයියත් එක 10 දෙනෙක් ඉන්නවා ඔක්කොම. බලමු කොහොමද වෙන්නේ කියලා.
දුන්නා සෙට් එකක්. එයාලත් යන්නේ. අපි දැන් කලාව දිගේ ඉස්සරහට යනවා මං ඉන්නේ කැම්පින් සයිට් එක පැත්තට. එතන මේ කඩොලාන තමයි ගොඩක් තියෙන දිගටම. මේ කඩොලාන ගස් තමයි ගොඩක් තියෙන්නේ. ඉස්සර මේ පැත්තේ තියෙනවා අර මේ මහා කඩොල් පොඩි කඩොල් ඊට පස්සේ මේ බෝට් වෙනවා. අයියෙන් ඔන්න බලන්න. බෝට් වෙනවා ඉස්සරහින්. ඒක ගොඩක් ජඹුරු නෑ මේ සාමාන්‍ය වැලි තියෙන්නේ කියන්නේ අඩි 3ක් විතර තමයි වතුර තියෙන්නේ. එතනින් යට වැල්ල තියෙන්නේ මේ ජඹුරු නෑ. ඒ නිසා මේ ප්‍රශ්නයක් නෑ. ඉතින් අර ලොකු වතුරක් නෑ. හවස්සේදී වතුර වැඩි වෙනවා කියලා කිව්වා. මා ලස්සනයි ප්ලේස් එක. බලමු පොඩ්ඩක් ගිහලා මේ කැම්ප් සයිට් එක පැත්තට. මෙතන ඉන්නවා සෙට් එක. ආහාර කැම්පින් එක හදලා තියෙන්නේ. හරි. කොල්ල සෙට් එකක් ඉන්නේ. වන්නක් දාලා. අපි මෙතනින් එහා පැත්තට යනවා. තමයි තියෙන්නේ. මේ හරි ගොඩක් ජම්බුරු නෑ. කියන්නේ මේ නාන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් ඉස්සරහට ගිහලා තව කොයි හරියට යන්නේ කියලා මේ ආ මේ ගොඩක් කට්ටිය ඉන්නවා ඉස්සරහ තව තන. ඉස්සරහ සයිට් එකක් ගහලා තිනවා. ඒ හරියට පෙන්වන්න පුළුවන්. මෙතන මෙහෙත් කැම්පින් ගහලා තියෙන්නේ. එතන කට්ටියක් නානවා. හරි ලස්සනයි. මා ප්ලේස් එක මරු. මේ හරි තව කැම්පින් සයිට් සෙට් එකක් තියෙනවා. ගිනිමැලයක් එහෙම ගහලා එතන සෙට් එකක් ඉන්නවා. බලමු අපි කොහෙට යනකම් යන්න. මේ අයියලා පාර මැද ඩොල් කියකුයි මොකක්ද තියලා තියෙනවා. ඩොල් කියකුත් තියලා තියෙනවා පාර මැද්ද. ඔය ඉස්සරහ ඉන්නවා. මේ කට්ටිය පාර මැද්ද නානවා. ඒ කියන්නේ මේ හරි ගොඩක් ජඹුරු නෑ. මේ හරි සෙට් එකක් ඉන්නවා. මේ මෙතන මේ දර්බක්යක් තියෙනවා. මේ මේසයක් තියෙනවා අයියේ. ඔය ඉති පේන්නේ නෑ බං. මේ තියලා යනවා මොන කට්ටිය. සෙල්ලම් කළා. මේ හරි මෙතන ඉන්න සෙට් එක වෙන්නේ නැති. මේ හරි ඉන්න සෙට් එක. යාලා වී ඉඳපු කට්ටිය මයිද. යාලා අපි යනවා තව ඉස්සරහට මෙතනින් එහාට අර පැත්තට යනවා. එතන ගිහලා බලමු. අපි ප්ලේස් එකට ආවා. දැන් කෑම කන්න තමයි හදන්නේ කට්ටිය. බෝට් එකේ අර අයියා තමයි. ෆ්ලෝ බෝට් විතරයි එනවා. ඕ ටේබල් එක උඩට දාමු. ඉන්නේ කට්ටිය. මේ ගණිලක වෙන මේ කෑම තියෙනවා. අර බෝට් එකේ තමයි මේක. අයියෝ. සම්බෝල චිකන් සම්බෝල නම් පිස්ලරි කෑවේ. ඔව්. ඔයාර මෙහෙම නේ අර පෙන්න. අපිට උදේට කන්න තියෙන්නේ ඉන්දියාප්ප නේද? ඉන්දියාප්ප තියෙන්නේ. මේ ඉන්දියාප්ප තියෙනවා. මොකද ගන්නවද? සම්බෝල තියෙනවා. මසුපි සම්බෝලයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා චිකන් නෝදි. පෝක් ටිකන් ටිකක් තියෙනවා. ටිකන් තියෙනවා. පෙරේතෙක්. දැන් කන්නනේ පෙරේතෙක් ඉන්නවා. මේ මහ පෙරේතයා. අර අනිත් පෙරේතයා. මේ ලොකු එකයි ඉඳගෙන. බලමු කාලා බලමු. මේ බලමු කොහොමද කියලා. කෑම. අපි මේ කෑම කෑව ඉන්දියාප්ප තිබ්බේ පට්ටරහයි. මේ සම්බෝලයි මොනවද මස් නේ. මස් පරිප්පු තිබ්බේ මස්. ආරහයි මේ දැන් යන්නේ. කට්ටිය. යල්ලා ඉන්නවා. ඉන්නවා. ප්ලේස් එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඉන්න කට්ටිය.
අයිය තමයි ආයි අද හැම අපි දැන් යන ගමන් ඉන්නේ එන්න කට්ටිය එන්න සෙට් එක ඔයිස් අයියේ තාඩිය වඩ ගන්න අයියේ අයි වෙන්න යන ගමන් ඉන්නේ උතර ඉන්නවා සෙට් එක ඇවිල්ලා ඉතරයි මේ දැන් ගෙදර යන්න තමයි හදන්නේ කට්ටිය දැන් වෑන් එකේ නැගලා ඉන්නේ දැන් අපි පාරෙන් පිටත් වුණා ඊට පස්සේ මේ බීච් එකට යන්න තදා තියෙනවා එනකම් මම පුත්තල මෙහරි කොහේ හරි බලමු මේ යන්න පුළුවන් වුණොත් එහෙම බීච් එකට ගිහලා යනවා එහෙනම් ඊළඟ ප්ලේස් එකෙන් හම්බ අපි ආවා පුත්තලම් බීච් එකට මේ අයිස්ක්‍රීම් එකක් කන්න කියලා හදන්නේ කට්ටිය රැල්ල බා ගන්න බෑ මේ රැල්ල බා ගන්න කියලා නාන්න කියලා හරියා මේ නාන්න රැල්ල බා ගන්න මොකක් කරන්න බෑනේ මේ අයිස්ක්‍රීම් එකක් කන්න කියලා හදනවා මේ අපි ඩ්‍රයිවර් කොල්ලා ඉසන් පුතා ෆොටෝ ගහනවා සෙට් එක අයිස්ක්‍රීම් එකක් කන්න කියලා වෙලාව අයිස්ක්‍රීම් එකක් කාලා කට්ටිය පොඩ්ඩක් මේ පැත්තට ඉඳගෙන ඉඳලා මේ අයියක් ගහලා ඉඳලා ගෙදර යන්න තමයි අදහස් තියෙන්නේ එහෙනම් ගෙදර යද්දි අම්මෝ